ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුපුරුදු සෙනෙහසින් සුපුරුදු ලෙන්ගතුකමත් එක්ක ඉතින් සක්සස් මැප් ටීවී එකත් එක්ක එකතු වුණ ඔයාලව අද මම ඉතින් කියලා දෙන්න යන්නේ වෙනස්ම විදිහේ වැඩක්. ඉතින් ගෙදර තියෙන ඔයාගේ පරණ ටීවී එක ස්මාර්ට් කරගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න හදන්නේ. මේක පරණ ටීවී එකක්ම වෙන්න ඕනේ නැහැ. ගෙදර ඔයාගේ අයින් කරලා දාපු මොනිටරයක් තියෙනවා නම් පරණ ටීවී එකක් තියෙනවා නම් ඉතින් අදම ස්මාර්ට් කරගන්න පුළුවන්. ඔයාගේ ස්මාර්ට් දුරකථනය ලේසියෙන්ම කාස්ට් කරගන්න පුළුවන් විදියක් ගැන තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඉතින් මේකට ලොකු දෙයක් නෑ. මම මේ පිටිපස්සේ සම්බන්ධ කරලා තියෙනවා. මේකට අවශ්‍ය වෙන්නේ චූටි මුදලකට රුපියල් 2500ක් 3000ක් අතර වෙළඳ පොලේ තියෙනවා මිලදී ගන්න. Google Chromecast එක. Google Chromecast එක අරගෙන ඔයාගේ ස්මාර්ට් ටීවී එකේ හෝ මොනිටරේ හෝ තියෙනවා HDMI පෝට් එකට මේක සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. සම්බන්ධ කරපුවාම ඔයාලට සාමාන්‍ය විදියට වීඩියෝ එකක් කාස්ට් කරන විදියට මේකට කාස්ට් කරන්න පුළුවන්. එතකොට සම්පූර්ණ ෆෝන් එකම වොයිස් ඔක්කොමත් එක මේකට කාස්ට් කරලා තින් දරුවන්ගේ Zoom ක්ලාස් වලට ඊට පස්සේ YouTube බලන්න Facebook එහෙම ලොකුවට බලන්න ඉතින් බොරු ගණන් දීලා එක එක දේවල් කරන්න ඕනේ නැහැ. හරිම සරල දෙයයි තියෙන්නේ. ඉතින් තියෙන්න ඕන ඔයාගේ ටීවී එකේ HDMI පෝට් එකක් විතරයි. ටීවී වලට නම් අනිවාර්යයෙන්ම HDMI පෝට් එකක් අනිවාර්යයෙන්ම එනවා. ඉතින් මොනිටර් වලට ගොඩක් වෙලාවට එන්නේ නැති මොනිටර් තියෙනවා. මොකද විගා තියෙන වගේ. නමුත් විගා to HDMI කන්වර්ටර් එකක් කරාත් මේක සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද කරගන්නේ කියලා. බොහොම සිම්පල් සෙටප් එකක් තියෙන්නේ. ඉතින් මමත් අරගෙන ආවිලා සම්බන්ධ කරා. මගේ මේ පිටිපස්සේ තියෙන්නේ දැන් සම්බන්ධ කරලා අපි Chromecast එක සම්බන්ධ කරපුවම මෙන්න මේ විදිහට තමයි ඒක ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඉතින් මේකෙන් උඩ තියෙනවා Wi-Fi password එක. අපිට අපේ ෆෝන් එකේ Wi-Fi password එක Wi-Fi on කරලා Wi-Fi display කියලා අපේ ෆෝන් එකේ Wi-Fi cast එකේ Wi-Fi එක පෙන්වනවා. ඉතින් ඊට පස්සේ අපිට ඒක සම්බන්ධ කරාම password එක ඉල්ලනවා. password එකට මේක 2 3 4 5 කියලා උඩ තියෙන password එක දුන්නාම නිකම්ම මේක cast වෙනවා. එතකොට ඉතින් අපි ෆෝන් එකෙන් චූටියට ගහන ගේම් ඊට පස්සේ YouTube බලන ඒවා මේ සියලුම දේවල් ඉතා විශාල ප්‍රමාණයෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එමනම් මම කියලා දෙන්නම් කොහොමද වැඩි කරගන්නේ කියලා. අපි යම් වීඩියෝ එක ඉස්සරහට ඉතින් ආදරණීය ඉල්ලීමක් තියෙනවා රැඳිලා ඉන්න සක්සස් මැප් ටීවී එක්ක. ඉතින් ඉස්සරහට අපි චූටි දේවල් කතා කරමු. ඉතින් අලුතෙන් තමයි මම මේ channel එක පටන් ගත්තේ. vlog කරා යන්නේ අලුතෙන්. ඉතින් මගේ concept එක තමයි දැනුම, රැකියාව සහ සංචාර කියන concept තුනක් තියෙනවා. ඉතින් සාර්ථකත්වයට මඟ පෙන්වන රැකියා අවස්ථා, ඒ වගේම රැකියා අවස්ථා, ඒ වගේම සංචාර. ඉතින් බයික් රයිඩ් එකෙන් කරන දේවලුත් තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා සුපුරුදු සෙනෙහසින්. ඉතින් අපි ඉස්සරහට අරගෙන යන්. ඉතින් රැකියාවක් නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් මට මෙහෙම මම රැකියා ඒජන්ට් කෙනෙකුත් නෙමෙයි. රැකියාව එහෙම එකක් නෑ මගේ. විවිධ වැක්ෆෝම් වල පළවෙන ජොබ්. ඉතින් මම පුවත්පත් ආයතනයක වැඩ කරන කෙනෙක්. ඒකට මට කාටත් කලින් දැනගන්න හම්බ වෙනවා. ඉතින් සමහර රැකියාව ලැබෙන දේවල්, ඒ වගේ දේවල් දැනගන්න ලැබෙන විවිධ වැක්ෆෝම් වල. ඉතින් ඔයගොල්ලන්ට රැකියාවක් නැතුව ඉන්න කෙනෙක් ඉන්නවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මට රියදුරු නම් රියදුරු, ගෘහ සේවිකා නම් ගෘහ සේවිකා, කම්සෙට් එකේ මේ උපාධිධාරීන්ට නම් ඉතින් මෙතන රැකියාව ගොඩක් පත්තරවල පළ වෙනවා අඩුයි. ඉතින් ඒක උපාධිධාරීන්ට නෙමෙයි මම කියන්නේ සාමාන්‍ය අපි වගේ අයට තමයි ඉතින් මේක මම කියන්නේ. ඉතින් මැසේජ් එකක් දාන්න WhatsApp එකට. කිසිම ලාභ ප්‍රයෝජන මුදල් බලාපොරොත්තුෙන් කරන වැඩක් නෙමෙයි. මම අලුත්ම ජොබ් තියෙන ඒවා බලලා ඕගොල්ලන්ට මැසේජ් එකක් දාන්නම්. ඒ ආදරණීය ඉල්ලීමත් කරන ගමන් ඉතින් subscribe කරන්නත් අමතක කරන්න එපා channel එක. අපි ගිහිල්ලා බලමු මේක කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් guys මෙන්න මෙහෙම තමයි අපි කාස්ට් එක සම්බන්ධ කරාම මෙන්න මේ විදිහට තමයි අපිට ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ. ඉතින් මෙන්න මේක තමයි ඔය අපි කාස්ට් එක කියලා හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ කාස්ට් එක ඔයාගේ ටීවී එකේ හෝ මොනිටරේ හෝ HDMI පෝට් එකට සම්බන්ධ කරන්න. ඊට පස්සේ ඒකෙම තියෙනවා මෙන්න මේ විදිහට පවර් කනෙක්ට් දෙන්න. අපි ඒකත් මෙන්න මේ විදිහට charger එකට පවර් දෙනවා. පවර් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. ඉතින් ඊට පස්සේ මේකේ තියෙනවා Android, Apple නම් Apple Android setup කරගන්න විදිහ හරිම simple setup එකක්. Wi-Fi on කරා. Wi-Fi on කරපුවාම මෙන්න මේ විදිහට Wi-Fi display කියලා වගේ පෙන්නනවා. ඊට පස්සේ ඒකට password එක මේක දුන්නාම මේක connect වෙනවා. ඔයාලට connect වෙනවා පෙන්නනවා මෙන්න මෙතනින් data share වෙනවා මේ පැත්තට. ඉතින් හරිම simple setup එකක්. එහෙම connect වුණාට පස්සේ ඔයාලගේ phone එක මේකට නිකම්ම share වෙනවා. ඉතින් යාළුවනේ මේ Chromecast එක මෙන්න මේක තමයි තියෙන්නේ. මම box එක නන්නේ දැන් unbox කරලා ගොඩක් කල් ඉඳලා. ඉතින් මේක ගොඩක් ගණන් දීලා ගන්න එපා. රුපියල් 5000 4000ට විකුණන තැන් තියෙනවා. මේක එච්චර වෙන්නේ නැහැ. රුපියල් 2500ක් 3000ක් අතර තමයි මේක වෙන්නේ. ඉතින් ඒ වගේ මිලකට ඔයාලට මිලදී ගන්න පුළුවන් ওই ඉන්ටර්නෙට් එකේ සහ කොළඹ නම් කඩවලත් ගන්න තියෙනවා. ඉතින්
රුපියල් 2500ත් 3000ත් අතර මිලකට නම් පාඩු නෑ. ඒ වගේ මිලකට මිලදී ගන්න. ඉතින් හොඳයි. අතරම දරුවන්ට Zoom ක්ලාස් වලට ඉගෙන ගන්න අයට ඔය චූටියට ෆෝන් එකෙන් බලන දේවල් ලොකු කරලා බලා ගන්න. හරිම පහසු ලේසි විදියක්. ඉතින් බොහොම ස්තුතියි රැඳිලා හිටියට වීඩියෝ එකත් එක්ක. නිරෝගීව ඉන්න, සුවපත්ව ඉන්න කියන ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක සමුගන්නවා. ඉතින් රැඳිලා ඉන්න. අපි ඉස්සරහට චූටි වල් කරමු. ඉතින් අඩුපාඩු තියෙනවා නම් ඒත් කියන්න. මොකද අලුතින් පටන් ගත්තේ අලුතින් කරගෙන යන්නේ. ඉතින් අඩුපාඩු ඇති. වරදිනවා හැමෝටම වරදිනා ඉන්නේ. ඉතින් ඒකටත් සමාවිල්ලමින් සමුගන්නම්. එහෙනම් බුස්සන්නයි. තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න. එහෙනම් ජය වේවා සියලුම දෙනාට. බුස්සන්නයි.